චාතුර්යා සුදුසේල කුරුළු පිහාටු පත්තිනි දූ කුමරියෝ වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායකත්වය ලබා දුන් තරිඳු විජේසිංහ නම් නවක රංගන ශිල්පියාගේ මරණය එකල කොයිකාගේත් හද කම්පාවට පත් කළා. මේ යන විට වයස අවුරුදු 25ක අවිවාහක තරුණියකු වූ තරිඳු තලවතුගොඩ පිහිටි සිය පෙම්වතියගේ නිවසේදී මරණයට පත් වී තිබුණා. එකල ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව බොහෝ දෙනා පැවසුවත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ වෙනස්ම කතාවක්. ඔහුගේ මරණය පිළිබඳ තවදුරටත් විමර්ශනය කළ යුතු බවට දන්වා ඇති අතර තරිඳුගේ මරණින් පසුව ඔහු විවාහකයෙකු බව හෙළි වී තිබෙනවා. මියගොස් සිටින තරිඳුගේ පෙම්වතිය මරණින් පසුව ලබා දුන් සාක්ෂි මාධ්‍යවලට මුදා හැර තිබුණා. මියගොස් ඇත්තේ මා විවාහ වීමට සිටි තරිඳු විජේසිංහ යන අයයි. මා දෙමාපියන් සහ සහෝදරයන් සමග තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි වී සිටිනවා. තරිඳු දැන හඳුනාගෙන වසරක පමණ කාලයක් ගත වෙනවා. මා දන්නා තරමට ඔහු විවාහ වී කලකට පෙර විවාහයෙන් වෙන් වී සිටියා. ඒ නීතියෙන් වෙන් වී තිබුණද ස්ථිර වශයෙන් කීමට මම දන්නේ නැහැ. ඔහු විවාහ වී ඇත්තේ ඔහුගේ ගම වන කළුතර නාගොඩ ප්‍රදේශයෙන් බව මම දන්නවා. මියගිය තරිඳු ටෙලිසිනමා ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටියා. මා දන්නා පරිදි ඔහුට වසර 5ක පමණ කලක සිට දියවැඩියා රෝගය සෑදී ඒක ප්‍රතිකාර ගනිමින් සිටියා. පහුගිය දිනවල රෝගය උත්සන්න වී ඔහු පාමිසි වලින් ඉන්සියුලින් ගෙන ඔහුම විඳගත්තා. ඒ නිසා තරමක් දුරට රෝගය අඩු වූ බව මාත් සමග පැවසුවා. තරිඳු අපගේ නිවසට පැමිණ සිටියදී මිය යෑමට පෙර දින රාත්‍රියේ ඔහුට වමනේ යෑමට පටන් ගත්තා. ඒ සඳහා ඔහු බෙහෙත් කිසිවක් ගත්තේ නැහැ. පසුදින සුව වී තිබුණත් එදින උදෑසන තරිඳු ආහාර කිසිවක් ගත්තේ නැහැ. අනතුරුව මා ඇපල් ගෙඩියකින් කෑලි 2ක් කපා දුන්නා. තරිඳු එය කෑවා. මද වේලාවකින් එළවලු සුප් ටිකක් හදලා බොන්නට දුන්නා. එදා රෑ තරිඳු අපේ ගෙදර හිටියා. පස්සේ පාන්දර 5:30ට වගේ ඔහුගේ ඇඟ සීතල වී ඇති බව අම්මා කිව්වා. පස්සේ එයාව ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළා. එහිදී ඔහු මියගොස් ඇති බවට දැනුම් දුන්නා. පස්සේ මම රෝහලට පැමිණ තරිඳුගේ සිරුර බලන විට ඔහුගේ සිරුරේ මුහුණ පුරාද ගෙල ආශ්‍රිතවද ඇඳුම්වලද කළු පැහැති යමක් තැවරී තිබුණා. තරිඳුගේ මරණයට හේතුව කීමට මම දන්නේ නැහැ. ඒ නිසා මේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මා ඉල්ලා සිටිනවා.